හිතනවා ඔයගොල්ලෝ හැම කෙනෙක්ම ගොඩාක් හොඳින් සතුටින් ඉන්නවා ඇති කියලා. ඉතින් අද මාර්තු මාසේ පෝය දවසේ අද අපි දෙන්න දවස ප්ලෑන් කරන් හිටියේ ගෙදර වැඩ වගේක් තිබුණා. ගෙදර වැඩ කියලා කියන්නේ හෝම්වර්ක් නෙමෙයි. මේ අපි දෙන්න අලුතෙන් ගෙයක් හදනවානේ. අපි දෙන්න හදන අලුත් ගෙදරට මේ දවස්වල වහලට ලී ඉරනවා. ලී හරි ගස්සනවා. ඒ ලී අට්ටි ගහන්න ඕනේ. ඒක කරන අය දන්නවා ඇති ලී කපලා ගෙනාවට පස්සේ ඒ ලී වේලෙන්න හරි ගස්සලා තියන්න ඕන. නැත්තම් අවුවේ එහෙම තියන්නත් හොඳ නෑ. තෙමෙන්නත් හොඳ නෑ. ඒක ඒ විදිහට හදන්න ඕන. ඉතින් අපි දෙන්න උදේ වරුවම එක කරා. අපි දැනට ඉන්නේ හස්බන්ඩ්ගේ ගෙදර. එතකොට අපි දෙන්නටම අලුතෙන් ගෙයක් හදන ගමන් ඉන්නේ. ඉතින් ඒ ගෙදර ඔක්කොම වැඩ ගොඩක් දේවල් අපි දෙන්න මහන්සිලා කරන්නේ. මොකද අපි දෙන්න හරි ආසයි ඒකට. අපි දෙන්නම හරි ආසාවෙන් මේ වැඩේ කරන්නේ. බලමු ඉතින් හැම කපල් එකකම ලොකු ගෝල් එකක්නේ. පළවෙනි ගෝල් එක වෙන්නේ ඕන කෙනෙක්ගේ වාහනයක් ගන්න එක. අනිත් ගෝල් එක වෙන්නේ ඕන කෙනෙක්ගේ Tamanටම කියලා ගෙයක් හදාගන්න එක. ඉතින් අපි එක ගෝල් එකක් අචීව් කරා. අපි මෙරි කරන්න කලින්ම තමයි අපිට වාහනේ ගන්න පුළුවන් උනේ. දැන් අනිත් ගෝල් එක අපි දෙන්න ටික කරගෙන යන ගමන් ඉන්නේ. ගෙයක් හදන්න පටන් ගත්ත කෙනෙක් දන්නවා ඒක අමාරුයි. ඒ වගේම ඒක ඕනම කෙනෙක් කරන්නේ මාරම ආසාවෙන්. ඉතින් අපි තීරණය කරා අපි මේ දවල් දවස් ඔය වැඩේ කරලා අපි යනවා හවස කොහේ හරි ඇවිදින්න එහෙම කියලා. ඊට පස්සේ ගොඩක් හවස වෙච්ච හින්දා අපි හිතුවා චුට්ටක් දුර යන්න බෑ ළඟට යනවා කියලා. අපි හිතුවා ඉතින් කන්ද විහාරේ යන්න පොය දවසේ. අපි ගෙදරින් පිටත් වෙනකොටත් 6:30 විතර වෙලා අපි හිතන් හිටියේ ඊට වඩා ඉක්මනට යන්න. ඒත් යන්න බැරි වුණා. කමන්න ඉට්ස් ඕකේ. අපි හිතුවා අපිට හම්බෙන ටයිම් එකෙන් අපි දෙන්නත් එක චුට්ටක් එළියට යනවා කියලා. මට මතක විදිහට අපි ගිය මාසේ එළියට ගියාට පස්සේ අපිට ආයෙ යන්න බැරි වුණා එළියට. අපි දෙන්නම හරිම බිසි. ඒක නිසා ඒ හින්දා තමන්ගේ පාර්ට්නර් එක්ක ගත කරන්න හම්බෙන පුංචි වෙලාවක් වුණත් උපරිම සතුටින් හරිම ආදරයෙන් ගත කරන්න. මොකද එයාත් එක්ක හැම නිතරම රණ්ඩු කරගෙන ඒ කාලේ නාස්ති කරගන්න එපා. ඉතින් ඔන්න අපි කන්ද විහාරයට ආවා. මම ලොකු වීඩියෝස් වඳින ඒවා මම සාමාන්‍යයෙන් වීඩියෝ ගන්නෙ නැහැ. මොකද අපි ඒවා මනස එක තැනක තියාගෙන ඉඳන් කරන්න ඕන දේවල්. පූජාවක් තියනකොට වුණත් වෙන දේවල් වුණත් පූජාවක් කිව්වම මම සාමාන්‍යයෙන් දේවාල වලට පූජාවල් තියෙන කෙනෙක් නෙමෙයි. මම බෞද්ධ. මම චර්ච් වලටත් යනවා. ඒ දේවලුත් කරනවා, කෝවිලුත් යනවා. හැබැයි මම මේ දේවාල වලට පූජාවල් තියෙන කෙනෙක් නෙමෙයි. පූජා වට්ටි තියෙන කෙනෙක් නෙමෙයි. මගේ විශ්වාසය ඊට වඩා වෙනස් දෙයක්. එක කෙනාට සාපේක්ෂයිනේ. ඉතින් ඔන්න ඔය විදිහට තේවාවකුත් තිබුණා. අපි ඒකටත් අත ගැහුවා. මේ තියෙන්නේ අර පුදු පිළිමේ ඇතුළ. මේක ඇතුළට ගිහපු අය දන්නවා ඇති. මේක ඇතුළේ චිත්‍ර මාරම ලස්සනයි. මං හිතන්නේ මේ චිත්‍ර මේකට කියන්නේ චිත්‍ර අඹනවා කියලා. ඇඳපු චිත්‍ර නෙමෙයි මේ තියෙන්නේ. ඔක්කොම තියෙන්නේ අඹපු චිත්‍ර. ඒවා හරිම ලස්සනයි. මට ඒකට කියන්න වචන නැහැ. මොකද මම සෑහෙන කාලෙකින් තමයි කන්ද විහාරයට ගියේ. මාස ගානකට පස්සේ ඒ දවස්වල මේක ඇතුළට යන්න දුන්නේ නැහැ. මේ රිපෙයාර් කරන ගමන් තිබුණේ. බුදු පිළිම ඉස්සරහා එහෙම රිපෙයාර් කරන ගමන් තිබුණේ. දැන් ආයේ කට්ටියට යන්න පුළුවන් බලන්න. හරිම ලස්සනයි එදා රෑ. ගොඩාක් කට්ටිය ඇවිත් හිටියා. ඉතින් ඔන්න ඒ විදිහට තමයි දැන් මේ දවස්වල දැන් මේ 2025 මාර්තු වෙනකොට කන්ද විහාරේ තියෙන්නේ. හැබැයි කලින් මෙහෙම නෙමෙයි තිබුණේ. ඊට වඩා ලුක් එක සම්පූර්ණයෙන් වෙනස්. දැන් ඊට වඩා වෙනස්. නිතර යන අයත් දන්නවා ඇති. මොකද ගොඩක් අපේ පැත්තේ අය මොන දේ කරන්නත් කලින් ඕනම සුබ දෙයක් කරන්න කලින් අනිවාර්යෙන්ම හැම කෙනෙක්ම කන්ද විහාරයට යනවා.
ඉතින් මෙන්න මේ විදිහට තමයි බුදු පිළිමේ එතන ළඟ තිබුණේ පල්ලෙහා පේන්නේ. හරිම ලස්සනයි. ඉතින් අපි දෙන්නත් වැඳලා ඒ දේවල් කරලා බුදු පිළිම ළඟටත් ඇවිල්ලා මල් පූජා කරලා ඒව කරලා චුට්ටක් පල්ලෙහාට වෙලා හිටියා. මේ දවස්වල අම්මත් දඹදිව ගිහින් ඉන්න නිසා අපි අම්මට කතා කරා. ඉතින් ඔන්න ඔය විදිහට උනේ. ඊට පස්සේ කන්න ගිහපු ක්ලිප්ස් ටික ගන්න බැරි වුණා ළමයි. මට ඒක අමතක වුණා. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.